හායි ගයිස් ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට ඉතින් මේකේ හොඳ ගාණක් earn කරන්න පුළුවන් කියලා දන්නවද? ඉතින් මේ Daraz account එක හදලා ඔයාලට free earn කරන්න පුළුවන් හැකියාවක් දැන් Daraz එකෙන්ම දීලා තියෙනවා. ඉතින් මේ Daraz account එක හදන එකේ ඉඳන් A to Z ඔයාලට මුදල් earn කරන්න එක දක්වාම මම මේ වීඩියෝ එක හරහා කියලා දෙනවා. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් අංජන ටෙක් YouTube channel එකට. එහෙනම් අපි වීඩියෝ එකේ වැඩි විස්තර කතා කරමු. ඔයාලට අමතක වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරලා අනිවාර්යයෙන්ම bell notification all button එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකේ වැඩි විස්තර කතා කරමු. Hi guys, ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉතින් ඔයාලගේ App Store එකෙන් හරි Play Store එකෙන් හරි ඔයාලගේ Daraz account එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඉතින් allow button එකක් දෙන්න එනවා. ඉතින් මුලින්ම open කරා. ඉතින් open කරාට පස්සේ ඉතින් ඔයාලට මේෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ home page එකක් බලා ගන්න පුළුවන් ඉතින් Daraz account එක. ඉතින් මේ Daraz account එකට අපි log වෙලා නැහැ තාම. ඉතින් මේක log වෙන විදිය බලමු. හරි ඉතින් මේක account එකක් හදන්න කලින් ඔයාලට මම පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. ඉතින් ඔයාලා මේකේ අනිවාර්යයෙන්ම ටිකක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඔයාලට හොඳ income එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙන. ඉතින් ඒකයි මම මුලින්ම වීඩියෝ එකේදී කිව්වේ. ඉතින් මහ ලොකු මහන්සියක් නැහැ. ඉතින් ඔයාලා අතින් සල්ලි දාන්න නැහැ. ඉතින් මේකට ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලට මේ තියෙන item ඔයාලගේ වෙන මොකක් හරි page එකක හරි TikTok එකේ හරි Facebook එකේ හරි දාලා ඔයාලට යාළුවෝ හරි ඉන්නවා නම් ඉතින් මේ අවශ්‍ය item මේ විකුණ ගන්න ඒ වගේ කෙනෙක්ට දීලා ඔයාලට මේක සෙල් කරන්න තියෙන සෙල් කරාට පස්සේ ඔයාලට මේකෙන් කමිෂන් එකක් එනවා. ඉතින් මම ඒක ඉදිරියට ගැඹුරින් කතා කරන්නම්. ඔයාලට මුලින්ම කරන්න තියෙන ඉතින් අර account කියන option එකට ගියාට පස්සේ ඉතින් මේ වගේ option දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම Google තෝරනවා. ඉතින් Google දීලා මෙතන active දෙනවා. ඉතින් active දුන්නාට පස්සේ ඉතින් ඔයාලට Google account එක ඔක්කොම බලා ගන්න පුළුවන්. අර ඉතින් ඔයාලා හදන්න බලාපොරොත්තු වෙන ඉන්න account එක ඉතින් මෙතනින් select කරන්න. select කරලා ඉතින් දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාලගේ account එකට සාර්ථකව log වෙනවා. ඉතින් මේ සාර්ථකව log වුණාට වැඩක් නැහැ. ඉතින් මේකේ account එකේ ඔක්කොම details ටික fill කරන්න අපි ඕනේ. ඉතින් ඔයාලා මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් profile picture එක ඔයාලගේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලගේ take photo හරි select album හරි දීලා ඔයාලගේ ෆොටෝ එකක් ගහලා එවෙලේ දානවා නම් එහෙමයි නැත්නම් gallery එකේ තියෙන එකක් දානවා නම් එහෙමයි. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතන pitch එක මාරු කරගන්න පුළුවන්. හරි ඒ විතරක් නෙවෙයි ඉතින් ඔයාලට මෙතන පල්ලෙහින් බලා ගන්න පුළුවන්. ඔයාලා ටිකක් පල්ලෙහාට ආවට පස්සේ මේ මෙතන තියෙනවා ඔයාලට affiliate program කියලා. මේ affiliate program කියන තැන උඩ එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් share and earn cash කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ මොබයිල් නම්බර් එක දීලා සහ ඔයාලගේ නම ඔටෝම මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මොබයිල් නම්බර් එක දීලා පල්ලෙහාට ඔයාලගේ Gmail එක දීපු Gmail එකේ send කරන්න තියෙන කෝඩ් එකක්. ඉතින් ඔයාලා මෙතන send icon එක උඩ එකපාරක් click කරලා Gmail එකට එන කෝඩ් එක select කරන්න. select කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් join us now කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා සාර්ථකව මේ share and earn cash කියන තැනට ඔටෝම රෙජිස්ටර් වෙනවා. ඉතින් මෙතන ඔයාලට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලගේ bank account එක add කරන්න තියෙනවා. ඉතින් account information add කරන්න තියෙනවා. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකේ link එකක් කොහොමද copy කරන්නේ ඒ ටික ඔක්කොම මම මේ ටික ඇතුළත කියලා දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ account එකට සාර්ථකව log වෙන්න පුළුවන්. ඉතින් මේ log වුණාට පස්සේ ඉතින් ඔයාලා ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් සාර්ථකව log වෙනවා නම් ඉතින් මෙන්න මේ විදිහට login successful කියලා හරි registration successful කියලා හරි මොකක් හරි වැටේ. ඉතින් හරි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඉන්නේ මේක earning පැත්තේ. ඉතින් Daraz account එක දෙපැත්තක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට Daraz account එක earn tab එකේ තමයි ඉතින් අපි මේ දැන් ඉන්නේ. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් තේරුවොත් ඉතින් අරගෙන තියෙන්නේ භාණ්ඩයක මිල වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 10000ක භාණ්ඩයක් පෙන්වනවා. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් ඉතින් මේ Daraz එකේ භාණ්ඩයක් තියෙනවා රුපියල් 1000ට. ඉතින් මේ 1000 භාණ්ඩය අපි ගත්තොත් එහෙම ගන්න 1000ට. ඊට පස්සේ එකෙන් කමිෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන earn කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින්
මේ earn tab එක උඩ එකපාරක් ඔයාලා ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් ඔයාලට ප්‍රොමෝට් ඔෆර් කියලා ඉතින් ඉන්ටර්ෆේස් එකට තමයි ඉතින් ඔයාලා එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට ලින්ක් කොපි කරන්න පුළුවන්. ඔයාලට get code එක කොපි කරගන්න පුළුවන්. ඔක්කොම කොපි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් මේ item එක ඒ seller දාන ඔක්කොම අපිට කොපි කරගෙන අපේ මේ වෙහෙක දාලා මේක sell කරන්න පුළුවන්. ඒ කියන්නේ අපෙන් අපිට තියෙන්නේ මේක මේ ලින්ක් එක ෂෙයා කරලා තමයි කමිෂන් එක ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ item එක රුපියල් 989ක් වෙනවා. ඉතින් අපිට මේකෙන් ඇඩ් වෙනවා කමිෂන් එක හැටියට රුපියල් 19.78ක මුදලක්. ඉතින් සාමාන්‍යයෙන් මේ එකකින් හම්බෙන ගාන ඉතින් මේකෙන් 1000ක් විතර සාමාන්‍යයෙන් වයිරල් ගිහිල්ලා මොකක් හරි වයිරල් ගිහිල්ලා සෙල් වුණොත් කොහොමද ඉතින් ලැබෙන ගාන. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට හොඳ ගානක් earn කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ දරාස් එකේ හරියට වැඩ කරොත් ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉතින් සාමාන්‍ය මේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් portable laptop desk එකක් තියෙන. ඉතින් ඔයාලට මේක සාමාන්‍යයෙන් ඔයාලට මේක විකුණනවාදී රුපියල් 189යි සත 3ක මුදලක් ඉතින් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේකේ කමිෂන් එකක් අරගෙන වැඩ කරන්න. ඉතින් ඔයාලට මේකේ link සහ කෝඩ් කොපි කරලා මේක විස්තර ටික කොපි කරලා මේකේ ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන ගිහිල්ලා වෙන තැනක ගිහිල්ලා ඔයාලට මේ link එකත් ඇඩ් කරලා සෙල් කරන්න පුළුවන්. ඉතින් මේ සෙල් කරන එකෙන් ඔයාලට ඔටෝම ඔයාලගේ account එකට මේ balance එක එකතු වෙනවා. ඉතින් ඔයාලගේ link එකෙන් ගිහිල්ලා කවුරු හරි මේ item එක buy කරොත්. හරි guys, ඉතින් ඔයාලා මේ වගේ Facebook ඔයාගේ page එකක් තියෙනවා නම් සහ TikTok page එකක් තියෙනවා නම් ඔයාලට මේක ගොඩක්ම ලේසි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඔයාලට මේක affiliate program එකක් විදිහට තමයි ඉතින් අපිට මේ Daraz account එක හරහා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට කට්ටියට share කරලා මේකෙන් හොඳ earning එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි, ඉතින් අපි මේකේ වැදගත්ම කොටසට යන් ඉතින් අපේ bank account සහ account information හරියටම add කරගන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් අපි ඒකට යන්. හරි guys, ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉතින් මේ my affiliate කියන icon එක එක පාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් ඔයාලා මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ bank account සහ account information add කරන්න කියලා message එකක් ආවා තියෙනවා. ඉතින් මේ message එක නොතිබුණොත් ඔයාලගේ my account වලට ගිහින් මෙතන හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ message එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ message එක උඩ එකපාරක් click කරාට පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට කිව්වොත් ඉතින් හරියටම හරි. ඉතින් ඔන්න guys, ඉතින් මේ අපේ වීඩියෝ එකේ වැදගත්ම කොටස තමයි ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් my information කියලා ටැබ් එකකට තමයි ඉතින් ඔයාලා මෙතන open වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන account information ටික fill කරන්න වෙනවා. ඉතින් ඔයාලගේ මෙතන select වෙලා තියෙන දේවල් එහෙම select වෙලා තියෙන දෙන්න ඔයාලගේ නම හැබැයි identity විදිහට දෙන්න. ඉතින් මේ නමයි first name එකයි last name එකයි දෙන්න. ඊට පස්සේ ඔයාලගේ district එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ address එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ mobile number එක ඔටෝම මෙතන select වෙලා තියෙනවා. පල්ලෙහාට ගියාට පස්සේ Gmail එකට code එකක් send කරන්න තියෙනවා. ඉතින් මෙතන code එකක් send කරන්න. send කරාට පස්සේ ඉතින් ඔයාලගේ Gmail එකට code එකක් එනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ website link එකක්, Facebook link එකක්, Twitter link එකක්, Instagram සහ Telegram, TikTok, line URL වගේ ගොඩක් site වලට මේක share කරන්න පුළුවන්. සහ ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතින් ඔයාලට මෙතන ඊළඟට තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් bank info කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ bank details ටික ඉතින් ඔයාලට සාර්ථකව fill කරගන්න තියෙනවා. ඉතින් මම මේක ගැන වැඩි විස්තරයක් කියන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ඉතින් bank account එකට ඇඩ් කරගන්න විදිය. ඉතින් සාමාන්‍යයෙන් මම කිව්වොත් ඔයාලගේ මුලින්ම name එක දීලා ඊට පස්සේ ඔයාලගේ address එක දීලා ඔයාලගේ ID card එක දීලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බැංක් එකේ ඩීටේල්ස් ටික දෙන්න. ඉතින් සාමාන්‍ය කාඩ් නේම් එක, බැංක් නේම් එක, ඒ වගේ දේවල් ටිකක් ඔයාලට මෙතන ෆිල් කරන්න තියෙනවා. ඉතින් මෙතන ෆිල් කරාට පස්සේ ඉතින් ඔයාලගේ වැඩේ සාර්ථකව ගොඩක්ම අවසానයි. හරි guys, ඉතින් ඔයාලා මේ කිව්ව විදියට බැංක් ඉන්ෆර්මේෂන් ටික ෆිල් කරලා තියාගත්තා නම් ඔයාලට පල්ලෙහෙන් බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් save submit කියලා. ඉතින් ඔයාලට මෙතන submit බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරලා පස්සේ ඉතින් ඔයාලා එන්නේ මෙන්න වගේ interface එකකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් tax info කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ tax සහ සාමාන්‍යයෙන් අපි දන්නවා
මුදල් එන් කරනවා නම් ඉතින් ටැක්ස් එකයි වැට් එකයි ගහනවම තමයි ඉතින් මේ ලංකා රජයෙන්. ඉතින් ඒක ගැන තමයි ඉතින් මෙතන අහන්නේ. ඉතින් ඔයාලට ටැක්ස් එකක් ගෙවනවා නම් එහෙමයි, නොගෙවනවා නම් එහෙමයි. ඉතින් ඔයාලට ටැක්ස් එකක් ගෙවනවා නම් ඔයාලා earn කරන මුදලෙන් යම් කිසි ගාණක් මෙතනට කැපෙනවා. එහෙනම් එතනින් අහන්නේ ඉතින් ඔයාලා ටැක්ස් එකක් හරි වැට් එකක් හරි ගෙවනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේ ලංකාවේ හැටියට නම් ඉතින් ලක්ෂ ගණක් earn කරනවා නම් අනිවාර්යයෙන්ම ටැක්ස් එකක් වදිනවා හරි වැට් එකක් හරි වදිනවා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේක අහන්නේ. ඔයාලා ඉතින් මේක කැමති නම් ඒ විදිහට ෆිල් කරගන්න. ඉතින් මම නම් මේකේ නෝ දෙනවා. හරි ඒ විදිහට ඔයාලා වැඩ ටික කරගෙන ඉවරුණා නම් එහෙනම් අපි මේ සයිට් එකකින් earn කරන්න විතරයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ඩරාස් එක හරහා මුදල් earn කරන්න තව මොන හරි ප්‍රශ්න සහ ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඒ ප්‍රශ්න වලටයි ගැටලු වලටයි උත්තර ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්න හරි ගැටලු හරි මොන හරි තිබ්බොත් එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්න හරි ගැටලු හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම උත්තර ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. YouTube channel එක subscribe කරන්න අමතක වුණා නම් අනිවාර්යයෙන්ම subscribe පාරක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න.